ඔය මේ බයික් එක නැත්තුවා ගයිස් මේ යන්න බෑ එක දිගට. මේ මේක තමයි යාවේ. යාවට මේ පස්ස විදිනවා. ඉන්න යන්න අමාරුයි. අපි තීරණය කරා ඉතින් මේ පොඩ්ඩක් බෑලා ඉඳලා ෂේප් එක යන්න. ඔන්න ඉතින් ගයිස් මේ අපි එතනට නම් ආවා. අපි බලමු මොකක්ද තියෙන්නේ. කොටා වගුණා නෙවෙයිවා. දුසේක ඉන්නේ. හයි. හයි. ලොකේල්. ඔව්. මේ 16 17 තියාගෙන මොකද එහෙම තමයි 16 17 දැන් අපි මගේ ඇතේ නෑනේ අපි ඔයාලා වෙනම අපිව දාලා ආවනේ. එහෙනම් කණ්ඩයක්. දැන් කවුද මෙවුවා ගන්න? තිලංකය ගන්නට මං උස වෙලා නෑ. ඉතින් තිලංකය උසයි නේද? උසයිද? නෑ අපි දෙන්න එක ඉතිරියාවේ. නෑ. එන කන්දේ වගේ නේ උදේ එක්ක වගේ. ඉබන් බැස්සේ. ජිම් එක නැතුවනේ. ඔව් ජිම් යන එක නැත්තුවා මේ මගේ අර අලත්තේයි බඩු ගන්න අපේ ඔලු කාරයා. මං දන්නේ නෑ. ඔව් ඇසිස්ටන්ට්ලා ගෙනාව නම් ඒව වැඩේ කරන්න ඕනේ. අපි කන්නයි යන්නේ. ඔබ ටේප් කරගන්න කවුලක් නෑ. දෙවල් හින්දා මම ඩොක්ටර් කරන්නේ. ඕක හිතන්න එපා. නෑ හිතන්න ඕනේ කර. ඕක බලන්න. අවුල් අවුල් එක. දරලා බලන්න. ඒක අපි හරියට. ඊට පිස් බෝග උඹේ පැත්තට හරවගන්න මම අපි වීඩියෝ එනවා ඉබ්බා. උඹට දෙන්න පුළුවන් නේ. කොච්චර පුළුවන්? அது கொஞ்சம் கொஞ்சம் தெரியாது. දැන් දෙමළ නංගි කෙනෙක් ඇහිලා කතා කරොත් උත්තර දෙන්න බෑ. සිරික්කෙන් යන මොකක්ද උදේ මම කුමාරපද එකක් විතර එවන් දන්නේ වෙන පුණ්‍යාදේ පොණ්ඩේ තමිල් ගර්ල්ස් ආ ரொம்ப අලහක් යා ඉස්තලින් කියන්න එපා මම ෆැමිලි ලින්ක් සරි කියා சரி what are the special items ada in are you taping okay you can tape tape කරගන්න අවුලක් නෑ සිංහල චුට්ටක් පුළුවන් බොම්බ අලහන බෝක හැම වෙලේම කියන මොකද්ද තේරුම කියලා දන්නවද? හරිම ලස්සනයි කියන්නේ ගොඩක් ලස්සනයි කියලා රොම්බ කියන්නේ ගොඩක් රෙන්ඩ කියනවා අඬු රෙන්ඩ මූඩ් එක දෙක තුනක් රෙන්ඩ නෙවෙයි බර වත් එක එනසල්ලටයක් කැපුණා. ඒකේ න අමාරුයිනේ බා. දැන් කොහොමද මං එනසල් තේ කපුනේ? ඉංග්‍රීසි ප්ලීස් මම දන්නේ ඉංග්‍රීසි මචං මං ඉංග්‍රීසි දන්නේ නැහැ. දැන් ඔයාගේ වැඩේ කවද්ද? tomorrow අනේ ඉමි ආතල් නම් දෙන්න එපා. ඇයි tomorrow ඉස්සර නමර රිලීස් කරන්නේ අදිට නෙවෙයි ඉංගනිත් එහෙමයි 17 කැරලයි 18 කැරලයි එකත් 19 මේ ඩිටේල් තමයි ඉස්සර රිලීස් කරා අපේ වේටර් මල්ලි වේටර් මේ උඹට කීයක් ගෙවනවා? ඒ 2500 ගානේ නේද? බො මොකක්ද? බො මැනේජර්? this association group. This is the owner. I'm the manager. I'm this is driver. They do my. Hey, you do මොකද? social media Social telecommunication part. හොඳ නෑ. එහෙ මොකද වෙන්නේ උඩ? මොන පොතේ? අඩි පොත් කියනවද? මොනවද?
පොතේ තිබ්බේ මේ අපි කවුරුද සංචාරක කර්මාන්තය සහ සුවඳ බඩ මේ පරාටත් එක්ක ලොකු ඉතිහාසයක් තියෙනවා. ප්‍රශ්නේ දුටුගම රත්නම හැංගිලා ගමක ඉද්දි ඈ මේ සාල්තේද නේ ඒක ගෙදර ආච්චියම්ම කෙනෙක් දුන්නලු උඹට පරාට කියලා අයියේ පරාට හතරක් දුන්නේ. පරාට දෙක තුනක් හදලා දුන්නලු කන්න ගියා ප්‍රශ්නේනේ දැන් මේ අපිට ගන්න බෑනේ දුටුගම රත්නම කන්න අමාරු වුණා ඒ ආච්චියම්ම කිව්වලු පරාට කඩලා පොඩි දාගෙන අස්සයි පරාට කඩලා ඔදි දාගෙන කන්න කියලා. ඊට පස්සේ ඉන්නේ දැන් එතනින් තමයි ඉන්වෙන්ට් කරේ. එතනින් තමයි ඊට පස්සේ උද්දෙත් අර පැත්තක ඉඳලා කඩාගෙන යන්නේ. ගහන යන්න ඕනේ කිය. මන්නම් මගේ රොටි වයි. එහෙම පොඩි එකක් තියෙනවා නේද? රොටි කියලා. ඒක මතක රොටි කියලා. යකෝ ඒ ගෝදම් රොටි නෙමෙයි පරාට. පරාට එක අයියා උඹ අයින් යා ආදේ නෑ යාවුලක් වගේ ෂැඩෝස් පිටුම් බලන්න අවුල නැහැ අවුල්ද අයිෂ්ක එහෙම කියන්න එපා බං. අර එළියෙම නෑ බං. ඒ කිය ආදරෙන් උඹ මන්මත් කරාද? ඔව්. මට ඒක නෙතු බෑ. මට තේරෙන්නේ නැහැ. හරි. ආදරය කියන්නේ මහා පුදුම දෙයක් නේද? ඔව් බං. විත් එක ඩල්ලනවා. විත් එක ආයුධයකි. මගේ මූණට ලං කරලා විකුණේ. කලින් පැවසූ සියලු දේ අසත්‍ය බව මා මෙයින් ප්‍රකාශ කර සිටිමි. හරිනේ. බලන්න මේ කැපවීම. ගහේ වෙන්න කවන්නේ කියලා. ගහෙන් එන්න කාන කැමරා බේරපන් ඈ. අල්ලපන් ඈ කැමරාව අල්ලපන්. මං අල්ලන්නේ. එහෙනම් ඉන්න බෑ. නෑ එහෙම එමු. අක්කා මෙතනින් නගින්න වත්තර. ඈ? ඔක්කොටම අල්ලගන්න. අනේ කොන්ද. අයියා හිතින් කියනවා උඹ මල්ලි කියලා. අපි මැද ෆිල් කරගන්න ඕනේද? අර පටාචාරා කතාවස්තු පටාචාර කැම්පියුටර් කරලා උඹ කොහොයි ඇයි පටාචාර මතක් වුනේ? පටාචාර නෙමෙයි නේද මං අර මෙහෙම අත තියා හිටියේ. කවුද මංගේ? උඹ කියන්න උඹට කවුද කියන් බුද්ධාගම කියන්නේ? ඒක පැනලා ඉන්න බං. පටාචාර මේ හුත්වා මේ පුරුදු වෙන්න කරන්න නෙමෙයි බං. මම බදිති බලහන්කෝ. මේ උඩ දානවා. දෙන්න කරන්නේ. මෙයාව මේ පැත්තේ උඩ දානවා. අරයා මේ පැත්තේ උඩ දානවා. දෙන්නා ෆෝන් එක නෙමෙයි. ඉතින් යාළුවේ දැන් ඔය අපි ඇවිල්ලා ඉන්නේ ෂූට් එකේ දෙවෙනි තීරයට. මේ ඉන්නේ බබල් එක. මූ මේ ටෙන්ට් එක ගා ගන්න දන්නේ නැතුව මේ අස්ස කරගෙන ඉඳගෙන දඟලනවා උට හිතා ගන්න බෑ මොකද්ද කරන්න කියලා. දැන් අනික්කෙන් දෙන්න ගියා මේ කන්න අරන් එන්න කියලා. මේ කන්න අරන් ටෙන්ට් එක ගහන්න දන්නේ. බලමු. දැන් උඹ දන්නව ටෙන්ට් එක ගහන්න? මමද? ඔව්. ලොකු එක්ස්පීරියන්ස් එකක්. අයිඩි ගහන්න. අයියා. අවුවයි බං. ගහපන් මේ විතර. මේ උත්සාහ මාන්න මේ. මේ තියෙන්නේ මේ අනාතර ගන්න කියලා. මේ හරි. ගයිස් පට්ටම සීන් එකක් උනේ මේ මම මෙතෙන්ට නිකන් ගොඩක් ඒවා ගත්තේ නෑ හේතුව අපි පට්ට මේ අත්දැකීමකට මුහුණ දුන්නා. ඒ කියන්නේ මෙතන මේ ටෙන්ට් එක ගෙනාවනේ මේකේ ওই ටෙන්ට් එකේ ওই තියෙන මේ එක විතරයි දාලා තිබ්බේ. ඉතින් අර ඇතුළට එන්න ඕනි මේ මොනවද මේ මෙටල් පොළුව නම් වань ඒ වගේ ඒවා ටිකක් එන්න උමනාව තිබ්බා. බට් ඒ ටික දාලා නෑ. හැබැයි අපි සොලියුෂන් එකක් හොයාගත්තා. මෙන්න මේ
හරිද? එතකොට මේ දැන් මේක අපිට ෂූට් එකකට විතරනේ ඕනේ වෙන්නේ. ඒකින් හින්දා මේ අපි ඒකට ඒ වගේ පොළ දෙයක් දැම්ම එහා පැත්තටත් එහෙමයි දාලා මේ එක් කරලා ගත්තා. දැන් ඒ ටික කරලා තින්නේ මේ ටිකත් රෙඩි කරලා තින්නේ. අපි බලමු ෂූට් එක මොන වගේ එකක් වේද කියලා. මේ නිකන් කැම්පින් වයිබ් එක යන එකක් තින්නේ. මම හිතන්නේ මේ මීට කලින් කවුරුත් ලංකාවේ මේ වැඩේ කරලා නැහැ. ඒත් අපි ඒක කරන්න හදන්නේ. මේ ඉන්නේ ඒකේ අයිඩියා එක ගත්ත ෆොටෝග්‍රැෆර් අපි ඉසුරු. ඉතින් පොර තමා මේ අයිඩියා එක ගෙනාවේ මේ විදිහට කරමු කියලා. අපි බලමු. මේ ඉන්නේ අපේ ඇසිස්ටන්ට් ෆොටෝග්‍රැෆර්. ඉතින් බලමු සුපිරියක් වෙයි කියලා හිතනවා. සුපිරියක් තමයි. බලමු ෆොටෝ ෂූට් එක කොහොමද යන්නේ කියලා අරින්. ආදරේ කවදාවත් අමතක වෙන්නේ ජීවිතේ අර ඉන්නේ පිඩ්ඩා. හරිද? පිඩ්ඩා ලෝකේ වටේ යන්න පුළුවන් ඔබ තුස්සා. අපේ වෙලාව හොඳයි කියන්නේ වෙනදට මේ වැඩි වතුර මේ මෙන්න මේ මට්ටමටම අර වලට පේනද මේ ලයින් එක තියෙන්නේ. ඒ මට්ටමටම වතුර තියෙනවා. හැබැයි මේ දවස්වල පායන නිසා අද වැවේ වතුර මේ ගානට අඩු වෙලා තියෙනවා. එතකොට අන්න ඒකත් එක්ක මේ වගේ ලස්සනට ඒකේ තියෙන අර වැව් යුගුරක් හැදිලා තියෙනවා. ඒක ලස්සනට පැහැදිලා තියෙනවා. ඒකින් මෙන්න මේ වගේ ඒක ලස්සනට හැදිලා තියෙනවා. ඒ කියන්නේ අපිට ඕන කරන ලොකේෂන් එක මාර්ම ලස්සනට හැදිලා තියෙනවා. අපි බලමු. සුපිරිය තමයි මොන ෂූට් එක පටන් ගත්තා. දැන් අපි මේක හවස් වෙන්න තමයි අපේ ෂූට් එකට එන්න ඒ ලස්සන ගතිය එන්නේ. අපිට ඕනේ කරන ලුක් එක දැන් ඉර බහගෙන යන්නත් කිට්ටුයි මාරම් ලුක් එකක්. බලමු වැස්සේ නැත්තොත් හොඳයි. ඊඩේ කොහොම වෙයිද කියලා අපි බලමු. සුපිරි වැඩක් වෙයි. වෙන්නන්න අන්න 7ක් යෝධ 7ක් හතු යෝධ හතු. ආගු පොද ඔයා මෙහෙන් අදින්න නැත්නම් මෙහෙන් අල්ලන්න මෙහෙන් අර එහෙම අල්ලන්න. ඈ අර එහෙම අහු කරා. මෙහෙන් අල්ලනවද? නෑ අයියා අර කලින් නේ මෙතෙන්ට ඇවිල්ලා නිකන් මේ මෙහෙම කරගෙන බලන් ඉන්නවා මොකක් හරි වයසේ ඉන්න කියලා දෙන්න යා. වා අකිද ගන්නව? ගෑවින්න එපා ටෙන්ට් එක ගන්න. කටෝලා තියෙන්නේ ඔක්කොම ඈ. ඌ එහා අතපත නම් ගන්න එපා. මේ අර බෑග් එකේ ඉස්සරහ වහන් අර. ඒ බෑග් දෙක තිබ්බදෙන්. දැන් එයාලා ආවිල්ලා නේ. ආ ඔබ ළඟින් තියන. BTS මහත්තයා. මේ දැන් ගිනි මෙලේ ඉන්නේ නේද? මේ බොඳ වුණා මං අයියෝ දැන් හැටි දැන් ඒක ගන්න එපා බා. ඒක සූට්ටක් බුන්න ආය පයින් සින්න ගින්න පොඩ. මං හරන්නේ. අර යාළු කරගත්ත දාපු හිනාව දාන්න. ආය ජීවිතේ ප්‍රතිශත දෙන්නද? දෙන්න. අපේ දෙන්න දෙන කොල්ලන්ට තමයි. සරලයි. පරිස්සමට. ගෑනු සර්පය වගේ. මේ වලින් ඔබට මල්ලි කෙනෙක් වශයෙන් අද දවස ගැන මොකද කියන්නේ? දාන්නම් ඔවා. බෑ ඔබ පට්ට වදයක්. වදයක්ද? පට්ටම වදයක්. අර අක්කට එහෙම කියනවද මේ මුනිස්සරා තියාගෙන? පට්ටම වදයක්. ආය අක්කල වන්නේ. ඒ පවුල් ප්‍රශ්නට අපි මැදිහත් වෙන්නේ නැහැ වෙයි දැන්. ඔයාලා විශ්න ගන්න පිට. රාන්දෝ දැන් කොච්චර අර අරවා හොයන්න මේ හොයන්න. මාන්ති නැත්te මාන්ති නැල්ල. මන් යන්න කරයි ටෙන්ට් එක කොහෙන්ද? කිවිය මන් ඕකේ ගයිස් එහෙනම් අපේ වැඩ අදින් ඉවරයි. අපේ ෂූට් එක වැඩි කටයුතු කරා. ඉතින් ඔයාලට පුළුවන් අපේ ඉසුරු කුමාරගේ වැඩ එයාගේ page එකේ දාන්න මම ඔයාලට දාපුවාම description එකේ link එක දාන්නම්. එතකොට ඔයාලට පුළුවන් ගිහිල්ලා ෆොටෝ ටික මොන වගේද කියලා බලන්න. සුපිරියක් තමයි. ඉතින් මේ පාර නම් අනිවාර්යෙන් ලොවෙත් ඒක ෂෝ කරන්න පුළුවන්. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් සෙට් එකම අද හොඳ මහන්සිය දරලා වැඩක් කරා. ලන්ඩෑරුම් වලට ඉටිපන්ද ගහපු මිනිස්සු අපි. තේරෙනවනේ. ඒ මචං මම මගේ ප්‍රථම වතාවට මේ මගේ මූණ දාන හදන වීඩියෝ එක
දාපන්කෝ අපි කොච්චර කියනවා ඉතින් මන් තමයි වීඩියෝස් කරන්නේ කැත බලපන් වීඩියෝ කිව්වර තිබ්බ කොල්ටියක් කැත බලපන් ලස්සන දර්ශනයක් කරනවා චොපරයක් කරනවා මට ඊ නැත්නම් ඉතල වෙනගෙන දික්කුණා ඒ මචං අද වීඩියෝස් ගත්තේ මචං මේ හේෂාන්ලා තුන් දෙනාගේ ෆෝන් තුනෙම ඒකත් නයිස් මේ හේෂාන් මල්ලි ඉන්නවා මේ හේෂාන් ඉන්නවා මම ඉන්නවා අපි තුන් දෙනාගේ ෆෝන් තුනෙන් තමයි ගත්තේ ස්ටෝරේජ් ෆුල් වෙන කතන්දරයි එක එක සිද්ධි නිසා ඔයාලා ස්ටෝරේජ් ෆුල් නම් මට මැසේජ් එකක් දාන්න ඔව් ඕකේ මම ඔයාලට මැසේජ් එකක් දාන්න ඉතින් ගයිස් මේක පට්ට ලස්සන ලොකේෂන් එකක් ඒ මචං මේ මෙහෙර කියන මොකක් කියලාද බං මොකක් කියලා කියන්නේ ඈ නෑ බං මේ තැනට මොකක්ද කියන්නේ කන්දේල ඔයාලා මේ නුවරඑළිය එනවා නම් නුවරඑළියනකොට අඹේවලට යන පාර සෙට් වෙනවා එතකොට අන්නේ අඹේවලට යන පාර දිගේ ටික දුරක් යනකොට ඔයාලට මෙන්න මේ කන්දේල කියන ලොකේෂන් එක සෙට් වෙනවා නැත්නම් Google Map එකේ දිනනවා ඔයාලා සර්ච් කරලා බලන්න පුළුවන් ඉතින් මාරම view එකක් තියෙන සුපිරි ලොකේෂන් එකක් තමයි ඉන්නේ ඔයාලා පුළුවන් ඇවිල්ලා මේක එන්ජොයි කරන්න හැබැයි ඔයාලගෙන් ඉල්ලන දෙයක් තමයි ඔයාලා මේකට ආවට කිසිම දෙයකට මේක හානි කරන්න එපා පොඩ්ඩින් දාගන්න එපා දැනට මේක පිරිසිදු තත්ත්වයේ තියෙනවා ඒක නිසා ඔයාලා ඒක රැකගන්න උදව් කරන්න ඇවිල්ලා ඔයාලගේ දවස එන්ජොයි කරලා මේ දේවල් කරලා යන්න හැබැයි පරිසරය දූෂණය කරන්න එපා මෙතන ලස්සන ප්ලේස් එකක් කිසිම කෙනෙක්ගෙන් ටිකට් එකක් මොකක්වත් ගන්න නෑ ඕන කෙනෙක්ට ඇවිල්ලා එන්ජොයි කරලා යන්න පුළුවන් ඔයාලා කැම්ප් කරන්න පුළුවන් සුපිරිම ලොකේෂන් එකක් නේද guys goodbye